අයිබෝවන් ලාංකේය සමාජ සරසවිය සමීර විධාන ගෙදර YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. වසර කීපයක් තිස්සේ මේ රටේ දරුවන්ට ඒ වගේම දැනුම සොයාගෙන යන සියලු දෙනාටම අපිට හැකි විදිහට අපි සමාජ ආර්ථික දේශපාලන දැනුම ගෙනාවා. ඒ දැනුම භාවිතා කරමින් සමහරු මේ වන විටත් දැවැන්ත ලෙස තමන්ගේ අධ්‍යාපන කටයුතු කරමින් ඉදිරියට යන බව අපිට කමෙන්ට් වලින් පැහැදිලි. ඉතින් ඇත්තටම අපිට සතුටුයි. අද දවසේ අද මාතෘකාව බවට පත් කරගෙන තියෙන්නේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජර්මනිය තුල සිදු වුණු මානව සංහතිය තුල සිදු නොවිය යුතු කාරණයක් පිළිබඳව. ඒ තමයි පළවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනිය බිඳ වැටුනහම නැවත ජර්මනිය ගොඩනැගීමේ මහා දැවැන්ත කාර්යභාරය ඉටු කරන්නේ හිට්ලර් විසින්. හිට්ලර්ගේ නාසි දර්ශනය අවසානයේ ජර්මනියේ දර්ශනය බවට පත් කරගන්න. මුළු ජර්මනියම නාසිවාදයේ යටතට පත්වෙන විට මානව සංහතියේ නොවිය යුතු කරුණු කාරණා ගණනාවක් ජර්මනිය තුල සිදුවෙන්න පටන් ගත්තා. අවුට්විට්ස් බන්ධනාගාරය එහෙම නැත්නම් වදකාගාරය පිළිබඳව තමයි අද දවසේ මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවාද ජර්මනිය තුල නාසි විරෝධීන්ව ඒ වගේම ජර්මන් ජනතාවට විරුද්ධ වන සියලු දෙනාවම සිරගත කර වදකාගාර අතර අවුට්විට්ස් බන්ධනාගාරයට වදකාගාරයට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. රුසියානු දත්තවලට අනුව මේ වදකාගාරයේ තුල සිර කරගෙන සිටපු සංඛ්‍යාව මිලියනයකට වඩා වැඩි වෙනවා. අති විශාල ප්‍රමාණයක් මිනිසුන් මරා දැමූ වදකාගාරයක් තමයි මේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නාසි පාලනයට විරුද්ධ වන අය, ඒ වගේම යුදෙව්වන්ව, සමහර රුසියන් ජාතිකයන්ව, ඒ වගේම වෙනත් ජාතිකයන්ව විශාල වශයෙන් ඝාතනයට ලක් කිරීම මේ වදකාගාරය තුල සිදු වෙලා තියෙනවා. මේවායේ බිත්ති පරීක්ෂා කරනකොට දරුවන්ගේ ඒ වගේම පීඩාවටපත් වූ මිනිසුන් ඒ බිත්ති සූරගෙන නැත්නම් බිත්ති සූරපු විදිය පවා තවමත් දක්නට ලැබෙනවා. මේ කතා කරන්නේ එහි තියෙන මහා දැවැන්ත ඛේදවාචකයේ පිළිබඳව. මේ වදකාගාරයෙන් මිනිසුන්ගේ හිසකෙස් පමණක් ටොන් 7කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. දෙවන ලෝක යුද්ධය යනකොට දෙවන ලෝක යුද්ධය ජර්මනිය විසින් මෙහෙවාගෙන යනකොට ජර්මනියට විරුද්ධව දැවැන්ත යුද පෙරමුණක් ලෝකයේ බොහෝ රටවල් එකතු වෙලා ගොඩනගනකොට ජර්මනිය යටත් කර ගැනීමේ විශාල කාර්යභාරය සිදු කරන්නේ රුසියාවේ රතු හමුදා විසින්. මේ රතු හමුදා ජර්මනියට කඩාවදිනකොට මේ වදකාගාරය විනාශ කිරීමට බලධාරීන් තීරණය කරනවා. ඔබ දන්නවාද දල වශයෙන් ඒ කියන්නේ දැන්ට තියෙන දත්තත් එක්ක පරීක්ෂා කරලා බැලුවාම තියෙන සාමාන්‍ය දත්තවලට අනුව කාන්තාවෝ ලක්ෂ 3මාරකට ආසන්න සංඛ්‍යාවක්, ඒ වගේම පිරිමින් ලක්ෂ 7කට ඒ ආසන්න සංඛ්‍යාවක් මේ වදකාගාරයට ගෙනල්ලා තිනවා. මේන් අති විශාල ප්‍රමාණයක් මරණයට පත් කරලා තියෙනවා. අති විශාල ප්‍රමාණයක්. හිසකෙස් පමණක් ටොන් 7ක් හම්බ වෙනවා කියන්නේ කොපමණ පිරිසක් මෙහි රඳවා ඇද්ද? මේ වදකාගාරයට රුසියානු හමුදා කඩාවදිනකොට බලධාරීන් මේකේ තියෙන ගෑස් කුටීර විනාශ කරන්න කියලා උපදෙස් දීලා තිබුණා. හැබැයි හිට්ලර් කිසිම අවස්ථාවක මේ අවුට්විට්ස් වදකාගාරය විනාශ කරන්න උපදෙස් දීලා තිබුණේ නැහැ. ඕකුවේ ජර්මනියේ සතුරන් වන සියලු දෙනාම ඝාතනය කළ යුතු බව. මෙහි දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයක ඇඳුම් පැළඳුම් හම්බ වෙලා තියෙනවා. ඒතර මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ ගෑස් කුටීර වල දාලා අති විශාල ප්‍රමාණයක් මිනිස්සු මරණයට පත් කළා. විශේෂයෙන්ම රතු හමුදා මේ ස්ථානයට ළඟා වන විට මේකේ හිටපු බොහෝ අය ඝාතනය කරනවා වගේම 60000ක් පමණ මේ වදකාගාරයෙන් එළියට අරගෙන ජර්මනිය දෙසට ගෙනියනවා. සමහර මිනිසුන් ඒ පීඩනය දරා ගන්න බැරුව ලෙඩ වෙලා රෝගාතුර වෙලා උන්ට ගමන් කරගන්න බැරි වෙනකොට උන්ට වෙඩි තියලා මරලා දැම්මා. බේරුනේ ඇත්තටම තියෙන දත්තවලට අනුව 7000ක් වැනි ප්‍රමාණයක් කියලා තමයි කියන්නේ. සමහර දත්තවලට අනුව 700ක් වැනි ප්‍රමාණයක් කියලාත් කියනවා. ඒක රුසියානු හමුදාවලට ගලවා ගැනීමේ හැකියාව ලැබුණේ. එතකොට මේ විදිහට ක්‍රූර අමානුෂීය ලෙස මිනිසුන් මෙපමණ ප්‍රමාණයක් ඝාතනය කරන්න මිනිසුන්ට හිත් පහළ වෙනවද කියන කාරණාව තමයි තියෙන බරපතල ප්‍රශ්නේ. හිට්ලර්ගේ පොලිසිය ගෙස්ටාපෝ කියන පොලිසිය විසින් තමයි මේ සියලු කටයුතු සිදු කරන්නේ. මේ මිනිස්සු ඝාතනය කිරීමේ වැඩසටහන මේ සියල්ල සිදු කරන්නේ ඔවුන් විසින්. ඒතකොට අද වෙනකොට මේ කියන අවුට්විට්ස් බන්ධනාගාරය, වදකාගාරය අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්
ඒක කෞතුකාගාරයක් බවට පත් කරලා තියෙනවා. මිනිසුන්ට දැක බලා ගන්න හැකියාව තියෙනවා. නිසා ලෝකයේ මානව සංහතිය තුල වැඩිම ඛේදවාචක සංඛ්‍යාවක් ඛේදවාචකයන් සිදු කරලා තියෙන්නේ බලය හොබවන පිරිස් විසින්. එහෙම නැත්නම් බලය හසුරවන පිරිස් විසින්. ඒ නිසා ඒක ලෝකයේ මිනිස් සංහතිය විසින් එක්තරා ආකාරයකට රාජ්‍ය ගොඩනගා ගන්න මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා. නමුත් ඒක ඉටු වෙලා නැහැ. නිසා පාලකයෝ හැම වෙලාවම කරන කාර්යය තමයි තමන්ට අවාසි වන හැම දෙයක්ම ඔවුන් විනාශ කිරීම තමයි උන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතිහාසය තුල පිරිසීමේදී නැවත මෙවැනි ඛේදවාචක ලෝකේ නොවිය යුතුයි කියන කාරණාව තුල මුළු මානව සංහතියම සිටිය යුතුයි. නමුත් අපි කතා කරලා තිනවා දැන්ටත් මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොච්චර ඛේදවාචක ලෝකේ සිදු වෙලා තියෙනවද කියන කාරණාව. ඒ වගේම ඉතාම වැදගත් කාරණාව තමයි හැම වෙලාවෙම ජයග්‍රහණය කරන පාර්ශවයේ නිවැරදි වෙන්න තමයි ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි ඉතිහාසයේ තියෙන ඉතිහාසයේ හැටි. කියන්නේ සිද්ධිය සත්‍ය වුණාට ඒ සිද්ධිය නිර්වචනය කරන විදිය වෙනස්. ඉතින් යම් හේකින් එදා ජර්මනිය ජයග්‍රහණය කළා නම් සමහරට මේ කියන සිද්ධිය ඔක්කොම සාධාරණ වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් මේ වදකාගාරයට රුසියානු හමුදා නොපෙමිණෙන්න මේ වදකාගාරයේ තව බොහෝ කාලයක් තියෙන්න තිබ්බා. ඔවුන් මේක ඩයිනමයිට් දාලා විනාශ කළේ එහෙම වදකාගාරයක් ඒ ස්ථානයේ නොතිබුණු බව ප්‍රදර්ශනය කරන්න. නමුත් ඔවුන් එක විනාශ කළාට සම්පූර්ණයෙන් ගෑස් කුටීර ආදී විනාශ වෙලා තිබුණේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වුන් තරම් ඉක්මනින් මේ වැට්ටි කරගන්න බැරි වුණේ අර රතු හමුදා අධික වේගයකින් ජර්මනිය දෙසට පැමිණීමත් ඒ නිසා තමයි කීප දෙනෙක්ගේ හරි ජීවිත ආරක්ෂා වුණේ.